කටක ලග්නේ ඉදිරි සති දෙක ඉතා වැදගත් කරුණු සහිත සති දෙකක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම කටක ලග්න හිමියනි ඔබට ඉදිරි සති දෙක තුල මේ කියන කරුණු වලට අවධානය යොමු කරන්න පුළුවන් නම් ඔබේ ඉදිරි සති දෙක ඉතාමත්ම සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මාසය තුල ලැබෙන මේ සති දෙක ඔබේ වෘත්තිමය ජීවිතයේ වගේම වෙළඳ ව්‍යාපාර සම්බන්ධ අංශවල වැඩ කටයුතු කරන කෙනෙක් නම් විශේෂයෙන්ම ඉතාමත්ම යම්කිසි ආකාරයක යහපතක් උදා කර ගැනීමේ හැකියාව තිබෙන සති දෙකක්. විශේෂයෙන්ම දැන් ඔබට පිට තිබෙන ග්‍රහචාරයත් එක්ක ඔබට යම්කිසි ආකාරයක වෙනදට වැඩිය හොඳ නිදහස් මනසකින් ඒ වගේම යම්කිසි ආකාරයක නව දැක්මක් ඇතුව වැඩ කටයුතු කිරීමේ හැකියාව මේ වෙද්දී ඔබට ලැබිලා තියෙනවා. යම්කිසි ආකාරයකට බහුතර කටක ලග්න හිමියන්ට අපලකාරී තත්ත්වයක් මේ වෙද්දී ගත වෙන්නේ නැහැ. යම්කිසි ආකාරයක ඔබේ පෞද්ගලික ජනපත්‍රය මත තිබුණත් යම්කිසි ආකාරයකට වෙනදට වැඩිය ටිකක් නිදහස් මනසකින් ඔබට වැඩ කටයුතු කිරීමේ හැකියාව මේ වෙද්දී තියෙනවා. විශේෂයෙන්ම කටක ලග්න හිමියනි ඉදිරි සති දෙක තුල ඔබට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වෙන මට්ටමට ඔබේ ව්‍යාපාරය ගොඩනගා ගැනීමට යම්කිසි ආකාරයක සුබ පිහිටීමක් ගමන් කරනවා. විශේෂයෙන්ම ඔබට යම් බාධා තිබුණා නම් මේ වෙද්දී ඔබේ ව්‍යාපාරවලට විශේෂයෙන්ම මේ ව්‍යාපාර නැවත ගොඩනගා ගැනීමටත් එම් බාධා ඉවත් කර ගැනීමටත් හොඳ හැකියාවක් තිබෙන සති දෙකක් බවට ඉදිරි සති දෙක පාත් වෙනවා. විශේෂයෙන්ම ඔබ මූල්‍යාංශය සම්බන්ධ ව්‍යාපාර කරන කෙනෙක් නම් මේ ඉතාමත්ම යහපත් වෙනවා ඔබට. මේ ඉදිරි සති දෙක ඔබේ වෙළඳ ව්‍යාපාර නැවත ගොඩනගා ගැනීමට ඔබට තිබෙන බාධා තත්ත්ව ඉවත් කර ගැනීම සඳහා. ඒ වගේම තමයි ඔබට මේ වෙද්දී යම්කිසි ආකාරයකට සමාජය තුළින් යම් ආකර්ෂණයක් පොදුවේ සියලුම කටක ලග්න හිමියන්ට තිබෙනවා. ඒ නිසා වෙනදට වැඩිය ඔබට යම්කිසි ආකාරයක වෘත්තිමය දියුණුවක් ඇති කර ගැනීමට මේ කාල සීමාව විශේෂයෙන්ම ඉදිරි සති දෙකේ තාමත්ම යහපත් වෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඔබ යම්කිසි ආකාරයක ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒ වගේම රැකියාවක නිරත වෙන කටක ලග්න හිමියෙක් නම් ඔබට වෙනදට වැඩිය හිමි වෙන ආකර්ෂණයත් සමග ඔබේ ව්‍යාපාර කටයුතු සහ රැකියා කටයුතු වලදී ගොඩාක් දුරට සමාජය සමග වැඩ කටයුතු කරනකොට ඉතාම ඉවසීමෙන් ඒ වගේම ආකර්ෂණීය ලෙස වැඩ කටයුතු කරොත් ඔබට වෙනදට වැඩිය යම් සාර්ථකත්වයක් ගොඩනගා ගැනීමට හැකියාව තිබෙන නිසා ඔබ ඉදිරි සති දෙක තුල මතක තබා ගන්න ඕන ඉතාම ඉවසීමෙන් කාත් එක්කව ගැටුමක් ඇති කරගන්න නැතුව ඉතාම ඉවසීමෙන් සහජ බුද්ධියකින් ඒ වගේම ඉතාමත්ම දක්ෂ ලෙස ඔබට ලැබෙන වැඩ කටයුතු යම්කිසි ආකාරයකට කළමනාකරණය කරගෙන වැඩ කටයුතු කරන්න ඉදිරි සති දෙක තුල වග බලා ගන්න. ඔබට යම්කිසි ආකාරයකට සතුරු කරදරෝ එහෙම නැත්නම් බාධා එන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම ඔබට ඉන්න ඉරිසියාකාරයෝ හෝ සතුරන් නිසා යම් ගැටලු ඇති වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒවා කළමනාකරණය කරගෙන ඉතා ඉවසීමෙන් වැඩ කටයුතු කරොත් ඔබට ලැබෙන ඒ සමාජ ආකර්ෂණයත් එක්ක ඉදිරි සති දෙක තුල ඔබට යම්කිසි ආකාරයක ඔබේ වෘත්තිමය ජීවිතයේ සහ ව්‍යාපාර තත්ත්වවලදී සාර්ථක වීමට ඉතා හොඳ අවස්ථාවක් ලැබෙන සති දෙක තුල තිබෙනවා කියන එක මතක තියාගන්න ඕන. ඒ වගේම යම්කිසි ආකාරයකට මේ යන ග්‍රහචාරයත් එක්ක ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කටක ලග්න හිමියෙක් නම් ඔබට ඉතාමත් සුබයි. විශේෂයෙන්ම තව මාස 3ක් වගේ යනකම්ම මේ ආරම්භ වෙන සතියේ ඉඳලම ඔබට ඉතාමත් සුබ වෙනවා. විදේශ ගමන් කටයුතු සහ ඒ වගේම ටිකක් දුර බැහැර ගමන් ඔබ යනවා නම් ඉතාමත්ම සුබයි. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඔබ කාලයක ඉඳලා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට බාධා තිබුණා නම් ඉදිරි කාල සීමාව ඔබට ඉතාමත් සුබයි. ඒ සඳහා උත්සාහ කරන්න. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ඔබ විදේශ ගමන් යන්න බලාපොරොත්තු වෙලා ඉඳලා යා ගන්න බැරි වුණා නම් දැන් ඔබේ කටයුතු ආරම්භ කරන්න ඉදිරි සති දෙක තුල විශේෂයෙන් ඔබට ඉතාමත්ම ලිහිසියෙන් ඔබේ වැඩ කටයුතු කරගන්න පුළුවන්කම තිබෙනවා. මේක ඔබේ ජනපතේ යම් පිහිටීම් සහ බලකාරී තත්ත්ව විශේෂයෙන්ම චන්ද්‍රේ රාශියක එහෙම නැත්නම් කණ්ඩක ශනි දෝෂ වගේ තිබ්බොත් පොඩි ගැටලුවක් එන්න පුළුවන්. නමුත් බහුතරයකට කටක ලග්න හිමියන්ට විශේෂයෙන්ම ඉදිරි සති දෙක මෙන්න මේ කියපු කාරණාවට වැදගත් වෙනවා. ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි මේ ගත වෙච්ච දවස් 15ක කාල සීමාව සහ දැන් ඔබට ආරම්භ වෙලා තියෙන මේ ඉදිරි සති දෙක තුලත් යම්කිසි ආකාරයකට ඔබට ඔබේ රැකියාව සම්බන්ධ යම්කිසි ආකාරයක ලොකු සම්දිස්ථානයකට ගමන් කරන්න පුළුවන්කම තිබෙන කාල සීමාව. විශේෂයෙන්ම මූල්‍යාංශය, ඒ වගේම ව්‍යාපාරාංශ සම්බන්ධව, ඒ වගේම රාජ්‍යාංශ සම්බන්ධව වැඩ කටයුතු කරන කටක ලග්න හිමියෙක් නම් වෙනදට වඩා ඔබට ටිකක් වගකීමෙන් වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන්න පුළුවන් වුණත් මේ වගකීමෙන් වැඩ කටයුතු කිරීම තුලින්ම ඔබට යම්කිසි ආකාරයක ඔබේ රැකියාව තුළ වර්ධනයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ඔබට වෙනදට වඩා ටිකක් ආකර්ෂණීය ලැබෙන සති දෙකක් නිසා ඉදිරි සති දෙක ඔබට හැකියාව තිබෙනවා ඔබේ වගකීම් ඉතාම හොඳින් ඉටු කරලා ඔබේ රැකියාව තුළ නම දිනා ගන්න. ඒ වගේම ඔබේ ගෞරවය, කීර්තිය රැක ගන්න. කටක ලග්න හිමියෙක් වශයෙන් ඔබ ඉදිරි සති දෙක තුල මතක තියා ගන්න ඕන කාරණාව තමයි වැදගත්ම කාරණාව බවට පත් වෙන්නේ. ඔබ වැඩියෙන්ම අවධානය යොමු කළ යුත්තේ මෙන්න මේ දේ සම්බන්ධව තමයි. ඔබ වෙනදට වඩා ගොඩාක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන. ඔබ ගන්න තීරණ සම්බන්ධව ඔබ නැවත හිතලා තමයි තීරණ ගන්න ඕන. නැත්නම් ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබ යම්කිසි ආකාරයකට මූල්‍ය ගනුදෙනු, නීතිමය ගනුදෙනු සිදු කරනවා නම් ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕන සති දෙකක්. ඒ වගේම යම්කිසි
යම්කිසි ආකාරයකට වෙනදට වැඩිය ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කටයුතු කළොත් ඔබට ඉතාමත්ම සුබ සති දෙකක් බවට ඉදිරි සති දෙක පත් වෙනවා විශේෂයෙන්ම ඔබේ වෘත්තිමය සහ ඔබේ ව්‍යාපාර ජීවිතයට. ඉතින් කටකලක් නෙහිමියනි මේ කියන කාරණා සම්බන්ධයෙන් ඉතාමත්ම අවධානයෙන් ඒ වගේම සැලකිලිමත් වැඩ කටයුතු කරොත් ඔබට යහපතක් සිදු වේවි. මේ කියපු දේවල් ඔබේ ජනපත්‍රය අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. පොදුවේ තමයි මේ කියපු දේවල් කිව්වේ. එතකොට ඔබේ ජනපත්‍රය ඔබට පරීක්ෂා කරගන්න අවශ්‍ය නම් අපිට කතා කරලා ඔබේ ජනපත්‍රය පරීක්ෂා කරගන්නත් පුළුවන්. එහෙනම් කටකලක් නෙහිමියනි ඔබට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.